ආයුබෝවන් පුදුම සමාගම් YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද අපි අරන් ආවා තවත් වීඩියෝ එකක්. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට අපි හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. Tamanගේ 20 වෙනි හෝ 30 වෙනි වියේදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නවා කියන්නේ හොඳ අදහසක් කියන එකටත් වඩා අපි හිතනවා ඒක හොඳ මයින්ඩ්සෙට් එකක්. මේ වයස් පරාසය ඉතා පවර්ෆුල් කාලයක්. මොකද ඔබට ගොඩක් ශක්තිය තියෙනවා. ජීවිතේ පසු කාලයේ වගේ විශාල වගකීම් නැහැ. ඒ වගේම අත්හදා බැලීම් කිරීමටත් හැකියාවක් තියෙනවා. නමුත් බොහෝ තරුණයන් හිතන් ඉන්න දෙයක් තමයි මට විශාල ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ. සූක්ෂම සෑස්මක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ගැරන්ටීඩ් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ වගේ කියන දේවල්. නමුත් සැබෑ ව්‍යාපාරිකත්වය ආරම්භ වන්නේ ඔබේ නිශ්චිතතාවය සඳහා බලා සිටීම නවත්වන මොහොතේ ඉඳලයි. සරලව ගත්තොත් ව්‍යාපාරයක් කියන්නේ අපි ජිම් එකකට යනවා වගේ දෙයක්. ඔබට මාංශපේශි ගොඩනගෙන්න ඕනේ නම් ජිම් එක ගැන ව්ලොග් බල ඉඳලා හරියන්නේ නැහැ. ඒක වෙන්න නම් ඔයා ජිම් එකකට ගිහින් සෙල්ලම් කරන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි ඩම්බල් එක උස්සන මොහොතේ ඉඳලයි. ඒ තර්කයම තමයි මෙතෙන්ටත් අදාළ වෙන්නේ. ඔබගේ තරුණ අවුරුදු වලදී ව්‍යාපාරය බලන්න ඕනේ ප්‍රායෝගිකව ඉගෙන ගන්න තැනක් වගේ. ඔබගේ පළවෙනි අදහසම අවසාන අදහස වෙන්න ඕනේ කියලා එකක් නැහැ. කුඩාවට ආරම්භ කරන්න. පසුව විශ්ලේෂණය කරන්න. ඒක වැඩි දියුණු කරන්න නැවතත් උත්සාහ කරන්න. තවත් දෙයක් ඔබ දැනගෙන සිටිය යුතුයි. ඒ තමයි හැමෝම ඔබේ සිහිනේ තේරුම් ගන්නේ නැහැ කියන එක. කෙනෙක් ඔබව සැක කරයි. තවත් කෙනෙක් ඔබට විහිළු කරයි. ඒත් ඔබ ඒවා ගණන් ගත යුතු දේවල් නෙමෙයි. යම් කිසි ප්‍රගතියක් කියන්නේ මිනිසුන්ට නිතරම මෝඩකමක් වගේ පෙනෙන දෙයක්. ඒ නිසා ශක්තිමත් මනසක් ගොඩනගන්න ඔයාගේ ફોකස් එක ආරක්ෂා කරගන්න ඕනේ. සාර්ථකත්වය කියන්නේ ඔබගේම මාර්ගය කියලා හිතාගන්න. ඒ වගේම සිදුවන වැරදි ඔබේ පුහුණුවේ කොටසක් ලෙස දකින්න. ව්‍යවසායකත්වය දක්ෂතාවයට වඩා ධෛර්යය සහ අනුකූලතාවයට ප්‍රතිලාභ ලබා දෙනවා. ඔබට අවශ්‍ය විනය, විමසිල්ල සහ ඉගෙන ගැනීමේ ආශාව වැඩි කරගන්න පුළුවන් නම් ඔබ දැනටමත් අනිත් අයගෙන් ඉදිරියට ඇවිත් සිටිනවා. ඒ නිසා ආරම්භ කරන්න හොඳ මනෝභාවයකින්. මනෝභාවයේ ශක්තිමත් නොවුනොත් හොඳම ව්‍යාපාර ස්ට්‍රැටජි එකක් වුණත් අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ශක්තිමත් මනසක් එක්කනම් කුඩා අදහසක් වුණත් ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. බොහෝ තරුණ ව්‍යාපාරිකයන් විශාල ලෙස සිතනවා. ආරම්භය කියන්නේ විශාල බෝඩ් රූම් එකක්වත්, සුඛෝපභෝගී කාර්යාලයක්වත්, විශාල ඕපනින් සෙරමනි එකක්වත් නෙමෙයි. නමුත් සැබෑ ජීවිතේ අද සාර්ථක ව්‍යාපාර බොහොමයක් ආරම්භ වෙලා තියෙන්නේ නිදන කාමරයකින්, කුලියට ගත්ත කුඩා ස්ථානයකින්, එහෙමත් නැත්නම් කෑම මේසයක තිබුණු ලැප්ටොප් එකකින්. කුඩා ආරම්භයක් කියන්නේ දුර්වලකමක ලකුණක් නෙමෙයි. එය ඔබට ආධාර කරන්නේ අවශ්‍ය නොවන පීඩනයෙන් ඔබව රැක ගැනීමට, සම්පත් සුරකින්නට සහ අධික යටපත් බවකින් ඔබව නිදහසේ තබා ගැනීමටයි. කුඩා ආරම්භයකින් ඔබට ෆේල් වෙන්න උනත් පුළුවන්. නමුත් ඒක ඔබේ මුදල් හෝ විශ්වාසය බිඳහෙලා දාන්නේ නැහැ. ඉක්මනට පරීක්ෂා කළ හැකි අඩු වියදම් අදහසකින් පටන් ගන්න. ඔබට ලබා දිය හැකි සේවාවක් ඔන්ලයින් ලබා දෙන්න. නැත්නම් සරල භාණ්ඩයක් මාකට් ප්ලේස් එකක විකුණන්න. නැත්නම් ඩිජිටල් නිෂ්පාදනයක් හදන්න. එහෙමත් නැත්නම් ඔබේ දක්ෂතා භාවිතා කරමින් ෆ්‍රීලාන්ස් සේවාවක් පටන් ගන්න. විශාල ආයෝජනයක් කිරීමට පෙර ඔබේ අදහසක් වැලිඩේට් කරලා බලන්න. Tamanගෙන්ම මේ ප්‍රශ්න අහලා බලන්න. මිනිස්සු මේකට මුදල් ගෙවයිද? ඔවුන් මේ වගේ විසඳුමකට දැනටමත් මුදල් ගෙවනවද? මට මේ ගැටලුවට වඩා හොඳ, වේගවත් හෝ අඩු වියදමකින් විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද? ඔබගේ පළමු පියවර කුඩා වුණත් එය ඔබේ ගමන් මඟ සකස් කරනවා. ඔබට සංවර්ධනය කළ යුතු වැදගත්ම පුරුද්ද වෙන්නේ ක්‍රියාත්මක වීමයි. ඔබ භාවිතා කරනවට වඩා වැඩිපුර නිර්මාණය කරන්න.
කුඩා ව්‍යාපෘති ආරම්භ කරන්න. මුලින්ම විකුණන්න ඔබේ දක්ෂතාවය. පසුව විශාල පද්ධති ගොඩනගන්න. මතක තබා ගන්න ප්‍රගතියට කැමති අය කියන්නේ පැහැදිලිතාවය සහ ස්ථිරතාවයයි. ඔබේ අදහස වෙනුවෙන් හැම දිනකම කුඩා දෙයක්වත් කරන්න. ෆීඩ්බැක් වලින් ඉගෙන ගන්න. සේවා ගුණාත්මක භාවය වැඩි කරන්න. පාරිභෝගිකයන් එක්ක කතා කරන්න. ඒවාට ලැබෙන ලාභය නැවතත් ව්‍යාපාරය වැඩි දියුණු කිරීමටම ආයෝජනය කරන්න. ඔබ ඉදිරියට මනවින් ගමන් කරනවා නම් ඔබේ ව්‍යාපාරය ස්වාභාවිකවම වර්ධනය වෙනවා. ලෝකයේ විසින් සම්මාන දෙන්නේ ක්‍රියාවේ යෙදෙන අයටයි. සැලසුම් පමණක් කරන අයට නෙවෙයි. ඔබට අවසරයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ක්‍රියාවේ යෙදීම පමණයි. අදම ආරම්භ කරන්න. පළමු පියවර සාමාන්‍ය ලෙස පෙනුනත් විශාල ප්‍රතිඵල බලාපොරොත්තු වීමට පෙර ඔබේ දක්ෂතා ගොඩනගන්න. ඔබේ 20 වෙනි හෝ 30 වෙනි වියේ අවුරුදු කියන්නේ දක්ෂතා ගොඩනැගීමේ හොඳම අවුරුදු තමයි. ව්‍යාපාරය කියන්නේ මුදල් ගැන පමණක් නෙවෙයි. ඒ කියන්නේ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න හැටි, අගයක් නිර්මාණය කරන හැටි, පැහැදිලිවම සංවේදනය කරන හැටි, ගැටලු විසඳන හැටි සහ පීඩනයක් යටතේ ඔබවම කළමනාකරණය කරගන්න හැටි ගැන මේ සියල්ල එකතුවයි. බොහෝ තරුණයන් කරන වැරැද්දක් තමයි හැකියාවන් වැඩි කර ගැනීමට පෙර ප්‍රතිඵල බලාපොරොත්තු වීම. ඔබේ දක්ෂතා උපකරණ පෙට්ටියක් වගේ කියලා හිතන්න. උපකරණ වැඩියෙන් තියෙන විට ඔබට ඉතා සංකීර්ණ ව්‍යාපෘති ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අවධානය යොමු කරන්න මූලික දක්ෂතා මත. ඒ කියන්නේ සංවේදනය, විකිණීම, අලෙවිකරණය, මුදල් කළමනාකරණය, පෞද්ගලික විනය සහ ගැටලු විසඳීම වගේ දේවල් කෙරෙහි. ඔබ අදහසක් ආදායමකට හැරවිය හැකි පුද්ගලයෙක් ලෙස වෙනස් වෙන්න ඕනේ. ව්‍යාපාර පොත් කියවන්න. නමුත් ඒ පාඩම් සැබෑ ජීවිතයේදී පරීක්ෂා කරලා බලන්න. ඔන්ලයින් පාඨමාලා නරඹන්න. එයින් ඉගෙනගත් දැනුම දවසේ පැය 24 ඇතුළතම ක්‍රියාත්මක කරන්න. සමාජ මාධ්‍ය නිවැරදි ලෙස භාවිතා කරන්න. ඉගෙන ගන්න. අද කාලේ අවධානය කියන්නේ මුදල් තමයි. පාරිභෝගික මානසිකත්වය අධ්‍යයනය කරන්න. මොකද සෑම ව්‍යාපාරයකම පදනම තියෙන්නේ මිනිසුන් මතයි. සංවාදය සහ විකිණීම පුහුණු කරන්න. සරල සේවාවක් හෝ මිතුරෙකුට විකිණීමෙන් පටන් ගන්න. ලිවීම සහ කතනය පුරුදු කරගන්න. මොකද පැහැදිලි භාවය විශ්වාසය වැඩි කරනවා. අඩුම තරමේ මූලික මූල්‍ය සහ අයවැය කළමනාකරණය ඉගෙන ගන්න. ඒ තුළින් ඔබ කිසිදා අසාර්ථක කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ දක්ෂතා ගොඩනගන විට විශ්වාසය ස්වාභාවිකවම වැඩි වෙනවා. කෙනෙක් ඔබේ රැකියාව හෝ ව්‍යාපාරය අරගෙන ගියත් ඔබේ දක්ෂතා වලින් තවත් එකක් ගොඩනගන්න පුළුවන්. ඒකයි සැබෑ නිදහස කියන්නේ. දැනුම ක්‍රියාවට නැංවිය හැකි ඉගෙනුම්කරුවෙකු වෙන්න. දක්ෂතාත් මුදල් වගේම ගුණාත්මකව වැඩි වෙනවා. භාවිතය සහ කාලය සමග ඔබ නතර කළ නොහැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. අසාර්ථක වීම අභියෝගයක් නෙවෙයි. ඒක පුහුණුවක් හැටියට සලකන්න. ඔබගේ 20 වෙනි සහ 30 වෙනි වියේදී අසාර්ථක වීම ඔබ බියටපත් කරන දෙයක් වෙන්න ඕන නැහැ. එය උද්‍යෝගිමත් කරන දෙයක් වෙන්නයි ඕනේ. සාර්ථක නොවන උත්සාහ පවා එක්ස්පීරියන්ස් එකක් ඔබට ගෙනත් දෙනවා. ඒක පන්තියකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ව්‍යාපාරයේ අසාර්ථක වීම කියන්නේ පුද්ගලික දුර්වලකමක් නෙවෙයි. ඒක ප්‍රගතියේ සලකුණක්. ව්‍යාපාරයක් කියන එක හිතන්න බයිසිකලයක් පාවිච්චි කරන්න ඉගෙන ගැනීමක් වගේ කියලා. මුලින් ඔබ කම්පා වෙයි, වැටෙයි, අපහසුතාවයටපත් වෙයි. නමුත් සමතුලිතතාවය ඉගෙන ගත්තාට පසු ඒ හැකියාව කිසිවෙකුට ඔබෙන් අරගෙන යාමට බෑ. බොහෝ තරුණ ව්‍යාපාරිකයන් පළවෙනි හෝ දෙවෙනි අසාර්ථකත්වයකින් පසු ඉවත් වෙනවා. ඔවුන් ක්ෂණික සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන අය නිසා. නමුත් සැබෑ සත්‍ය නම් මුල් අසාර්ථකත්වය ඔබේ සිත පිරිසිදු කරනවා. ඔබේ උපාය මාර්ගය ෂාප් කරනවා. සහ ඔබේ සැබෑ ශක්තිය නිරාවරණය කරනවා. මේකයි ක්‍රියා නොකළේ කියලා අහනවන වෙනුවට මට මේන් ඉගෙන ගන්න පුළුවන් වුණ දේ මොකක්ද කියලා අහන්න පුරුදු වෙන්න. ඊළඟ වතාවට මම කෙසේ මේක වැඩි දියුණු කරන්න පුළුවන්ද කියලා එවිට ඔබට හිතන්න පුරුදු වෙනවා.
මුල් අවස්ථාවේ සිදුවන කුඩා වැරදිවලට ඉඩ දෙන්න. එවිට පසුව සිදුවන විශාල වැරදිවලට ඔබට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. ඔබ ගත් සෑම උත්සාහයකින්ම ක්‍රියා කළ දේ, ක්‍රියා නොකළ දේ සහ වෙනස් කළ හැකි දේ වෙන වෙනම ලියා ගන්න. ඔබේ අසාර්ථක උත්සාහයන් පවා සඟවන්න එපා. අනෙක් අය තවම බලන් ඉන්න විට ඔබ ශේෂ්ත්‍රයේ සිටින බවට සාක්ෂියක් ලෙස ඒවා භාවිත කරන්න පුළුවන්. ඔබගේ ඉලක්ක තේරුම් ගන්නා අවදානමට බය නොවන මිනිසුන් ඔබ වටා එක්රැස් කරගන්න. සහනශීලී භාවය, මානසික පාලනය සහ ධෛර්යය ඉගෙන ගන්න. වර්ධනය සෑම විටම දර්ශනීය එකක් නෙවෙයි. කාලයකට වර්ධනය කියන්නේ අසීරු දින ජය ගැනීම පමණක් වෙන්නත් පුළුවන්. ඉවත් වෙන්න එපා. අලුත් වෙන්න, ඉගෙන ගන්න සහ නම්‍යශීලී වෙන්න. අසාර්ථක වීම සාර්ථකත්වයට විරුද්ධ දෙයක් නෙවෙයි. එය සාර්ථකත්වයට ඔබව සූදානම් කරන ගමනේ කොටසක්. ජාලයක් ගොඩනගන්න. දිගුකාලීන ක්‍රීඩාවක් ලෙස ක්‍රියා කරන්න. ව්‍යාපාරයක් වේගෙන් වර්ධනය වෙන්නේ ඔබ තනියම සිදු කරන විට නොමේ, සාමූහිකව ඉදිකරන විටයි. ඔබේ 20 වෙනි සහ 30 වෙනි වියේදී විශේෂයෙන්ම නියමිතව ජාලගත වීමේ උත්සාහයක යෙදෙන්න. ව්‍යාපාරිකයන් හමුවන්න. ඔන්ලයින් කණ්ඩායම් වලට සම්බන්ධ වෙන්න. වැඩමුළු සහ සම්මන්ත්‍රණ වලට යන්න. අදහස් හෝමාරු කරගන්න. එකට වැඩ කරන්න. සම්මුඛ සාකච්ඡාවක් පවා අවුරුදු ගණනාවක උත්සාහයකින් නුවද විවෘත නොවූ දොරටු විවෘත කරන්න පුළුවන්. මිනිසුන් ව්‍යාපාර කරන්නේ විශ්වාස කරන අය සමගයි. උදව් ඉල්ලන අය සමග නෙවෙයි. ඒ නිසා සම්බන්ධතා තුළ අගයක් නිර්මාණය කරගන්න. දැනුම බෙදාගන්න. වෙන අයගේ ව්‍යාපෘතිවලට උදව් කරන්න. ඒ වගේම නිරන්තරයෙන් කැමැත්තෙන් මේගෙන ගන්න. සමහර විට ව්‍යාපාර සාර්ථකත්වය එක රැයකින්ම සිදු වෙන්නේ නැහැ. සැබෑ වර්ධනය මුලින් මන්දගාමීවයි පෙනෙන්නේ. පසුව වේගයෙන් ඉස්සරහට යැදෙනවා. ඔබේ කාලසටහන සමග ඉවසිලිවන්තව සිටින්න. අනෙක් අයගේ ගමන සමග ඔබේ ගමන කිසිවිටකත් සංසන්දනය කිරීමට යන්න එපා. දිගුකාලීන දැක්මක්, පුරුද්දක් සහ සිස්ටම් එකක් ගොඩනැගීම පිළිබඳව ඔබ අවධානය දෙන්න. ඔබේ ව්‍යාපාරයේ මුදල් ඉතුරු කරගන්න. විවේකයෙන් නැවත ආයෝජනය කරන්න. ඒ වගේම අධික ආහාර පුරුදු වලටත් යන්න එපා. ඔබේ පර්සනල් බ්‍රෑන්ඩ් එකක් ඔන්ලයින් ගොඩනගන්න. එහි ඔබේ වැඩ පෙන්වන්න. පාඩම් බෙදා ගන්න. සහ ඔබේ ගමන අන් අයට දකින්න ඉඩ දෙන්න. එමගින් විශ්වාසය ගොඩනගෙනවා. ඔබේ ශක්තියත් ආරක්ෂා කරගන්න. ව්‍යාපාරික මානසිකත්වය ඉතා ප්‍රබල කාර්යයක්. ව්‍යායාමය, හොඳ ආහාර පුරුදු, විවේකය, නිදහස සහ ශක්තිමත් සම්පත්තා යන සියල්ලම සමබරව තියාගන්න ඕනේ. හොඳ මනසක් ජීවත් වෙන්නේ හොඳ ශරීරයක් යටතේයි. විශාල ලෙස සිතන්න, නමුත් පියවරෙන් පියවර ක්‍රියා කරන්න. ප්‍රවණතා මැද නොව කාලයේ ජයගන්න ව්‍යාපාරයක් ගොඩනගන්න උත්සාහ කරන්න. ඔබ ස්ථිරව පහත් මනසකින් සහ අලුත් වෙන්න කැමතිව සිටී නම් ඔබේ 20 වෙනි හෝ 30 වෙනි වියේදී ගත කරන කාලය ඔබට ජීවිතය පුරා නිදහසක් ලබා දෙන්න මූලික අවධියක් වෙයි. අද දරන කුඩා උත්සාහයක් හෙට විශාල සාර්ථකත්වයක් වෙයි. බීජ රෝපණය කරගෙන යන්න අස්වැන්න ලැබෙන්නේ විනය සහ කාලය එකට ගැලපුණ විටයි. එහෙනම් අද වීඩියෝ එකෙන් ජීවිතේට ගොඩක් වටින දේවල් ළඟා කරගන්න ඇති කියලා හිතනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිටියානම් මේ සියලුම කරුණු ගැන නැවතත් සවන් දීලා බලන්න. ඔබට ජය නියතයි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.